යාළුවෝ නෝන අද ගෙනල්ලා තියෙන තවත් සුපිරි ෆ්‍රී ෆයර් වීඩියෝ එකක්. අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක හරියට හෙඩ්ෂොට් එකක් ගාගෙන වෙරි කොල්ලෙට් එකෙල්ලෙක්ට සාමාන්‍යයෙන් හෙඩ්ෂොට් එකක් ගාගෙන උගා සෙන්සිටිවිටි එකකුයි ෆයර් බටන් එකේ සයිස් එකකුයි ඔන්නෝම සෙට් එකක් තමයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම ගන්න ඕනේ සෙටින් බටන් එක ඔයගොල්ලෝ ඉන් මැච් ගිහිල්ලා ඔතනින් යන්න ඕන මුලින්ම සෙන්සිටිව් වලට ගිහිල්ලා දැන් ජෙනරල් එක දාගන්න ඕන. ඔයා ගන්නට 168ට ඕක දාගන්න ඕන. ආයෙත් ඊට පස්සේ රෙඩ් ඩොට් එකක් දාගන්න ඕන 140ට විතර. ඕක 168ට දාලා රෙඩ් ඩොට් එක 140ට දාගන්න. අනිවාර්යෙන් අනිත් එක දාන්න ඕන. ඊළඟ එක දාගන්න ඕන 150ට. අනිත් එක දාගන්න ඕන 110ට. ස්නයිපර් ස්කෝප් එක නම් වැඩකුත් නැහැ. ඒ වලින් හෙඩ්ෂොට් ගන්න නැහැනේ. ඕක 110ට දාගන්න. ස්නයිපර් ස්කෝප් එක ඔයගලන්ට කැමති ගානක් දාගන්න. මට ඔය කැමති ගාන දාගත්තා. ෆ්‍රී කැම් එක 200ම තියන්න. අනිවාර්යෙන්. අපි යමු කන්ට්‍රෝල් ලතන්. කස්ටම් ගිහිල්ලා ෆයර් බටන් එක 80 අනිවාර්යෙන් ෆයර් බටන් එක 88 තියෙන්න ඕන. එච්චරයි ඕන එකෙන්. අපි යමු එහෙනම් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. ඔයා මේ සෙන්සිටිව් ඇදුවා කියලා පැනල් 10 ගත්තා වගේ වදින්නේ නැහැ. හොඳට උඩට ට්‍රැක් කරන්න ඕන. DPI තොගලා බෝන් එක සයිස් එකට දාගන්න. නෝ සෙට් එක වදිනවා. ඔයගලන්ට චුට්ටක් ඇඟට එම් එක යන අඩුයි නම් ජෙනරල් එක චුට්ටක් වැඩි කරගන්න. මට නම් ඔය හොඳටම ඇති. මගේ එකේ හොඳට යනවා. කෙනෙක් එක පිටත් වදිනවා. ඩෙසර්ට් පාරක් වදුනේව නෑ දැන් වැදුනා. ඔන්න අපි එනං ට්‍රේනින් එකේ ඇතුළට ගිහිල්ලා ගාමු. නෑ. මෙතන වැඩි වදින්නේ නෑ. ඒක ඇතුළේ තමයි හරියටම වදින්නේ. නෑන් ওই පාරවල් දෙක ගාලා. යා. නෑ. මේකේ වදිනවා හොඳට. අර පොඩ්ඩක් ජෙනරල් එක වැඩි කරගන්න ඕන. ඔය ෆෝන් එකම දැක්ක පළවෙනි එක් ෂොට් එක ගැව්වා. පායන යාළුවනේ ඩබල් හිට් කාර්යය ඉන්නවා මේ වෙලාව. එතකොට එපා වෙනවා ගන්න. ඒ පිටිපස්සෙන් ගන්න එපා වෙන නැත්නම් එතකොට මිරිකනවනේ මේ වෙලාවත් එපා වෙනවා. උන්නතන ගන්නවා මාරෙක් ෂොට් ටික. නෑ ඩෙසර්ට් එකක් ගැව්වා. නෝ මේකෙනුත් ගැව්වා පැන්නේ ගම. ඔතන වදිනවා මාර ඇදිලා. ඔතනින් එනකම් බලන් ඉන්න එන්නේ. ඔතනදී කනවාද කොයි මයිද මට ගාන. අන්න ගැව්වා. අන්නේ අපි යමු. යාළුවනේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. මම අද ගිහින් එන්නම්. මම SK Gamer.